hello ජයරත් මිස් ජපාන් channel එකත් එක්ක සම්බන්ධ වෙනවට ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. ඔයගොල්ලන් තාමත් මේ channel එකට subscribe කරලා නැත්නම් කරුණාකරලා subscribe කරලා ජපානයේ කියන ලෝකයේ ගැන දැනුවත් වෙන්න. ඉතින් අද මම කතා කරන්න යන්නේ online shopping ගැන. මොකද හේතුව දන්නවද? ජපානයේ හුඟක් වෙලාවට කඩේකින් බඩුවක් ගන්නකොට එකම බඩුව හුඟක් margin එකක් තියාගෙන තමයි විකුණන්නේ. ඉතින් ඒකට හොඳම උදාහරණයක් මම ඔයගොල්ලන්ට අද පෙන්නලා දෙන්නම්. මේ neck pillow එක. මේ neck pillow එක සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම තියලා නිදි ගන්න එකක්. මේක ඇත්තටම හොඳයි බෙල්ලට. මේක මම ගන්න යනකොට යමද දෙන්කියගේ මම මේක තියෙනවා දැක්කා. මේක යෙන් 3000 ගානකට තමයි ඒගොල්ලන් ප්‍රොඩක්ට් එක එළියට දාලා තිබ්බේ. දැන් මේකම ටීම් එකේ තියෙනවා yen 500ට. සමහර තැන්වල සමහර වෙබ්සයිට් වල yen 10ක් 18ක් තියෙනවා. ඉතින් yen 500ට shipping ඔක්කොම එක මේක එවනවා කියන්නේ හරි ලොකු දෙයක්. ඉතින් ඔයගොල්ලන් මේ වගේ දේවල් ගන්නකොට පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න. ටීම් එකේ හරි නැත්නම් ඔය අලි එක්ස්ප්‍රස් එකේ හරි නැත්නම් ඔය පොඩි මේ බජට් ඔන්ලයින් shopping කරන තැන්වල මේවා තියෙනවා කියලා. මොකද මේ quality එකේ කිසිම වෙනසක් නැහැ. එකම ඝනකම එකම මේක strength එක කිසිම වෙනසක් නැහැ. මේකේ එකම වෙනස තිබ්බේ ඒගොල්ලන්ග යමද දෙන්කිකේ තිබ්බේ මේක කළු පාට එක. මේක නිල් පාට එක විතරයි වෙනස තියෙන්නේ. ඉතින් කවදාකවත් මේ වගේ පොඩි පොඩි බඩු ගන්නකොට කවදාකවත් ඔය ලොකු ඔන්ලයින් shopping sites වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉස්සලම් ටීම් එකේ තියෙනවද කියලා බලලා ඒකේ ඉක්මනට එනවද නැද්ද කියලා ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක අපිකම දවස් 5ක් විතර ඉවසන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්න නැහැනේ. නමුත් එකම ඔය ගැටලුව තමයි ඒක පාටම එන්නේ නැහැ. ඒ කියන්නේ දවස් 5ක් විතර යනවා. නමුත් බඩුව අනිවාර්යයෙන්ම එනවා. හරි. මම ටීම් එකේ shopping කරලා තියෙන මෙච්චර කල් කිසිම මේකක් නැහැ බඩු ආවේ නැහැ කියලා දෙයක් නැහැ. සමහරවිට quality ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ වගේ දේවල් ලොකු quality issue එකක් එන්නේ නැහැ කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලොත් බඩුවක් එහෙම ගන්න යනකොට online shopping කරන්න යනකොට අනිවාර්යයෙන්ම ටීම් එක බලලා අනිත් sites වල තියෙන ගණන් සසඳන කරලා ගන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ජය වේවා.